අයිබෝන් ඔයාලා මගෙන් අහලා තිබුණා මේ ජිප්යොන් 4G කියන දියර පොහොරක් ගැන කතා කරන්න කියලා. ඉතින් ඒ නිසා මං හිතුවා අද ඒ ගැන කතා කරුවොත් හොඳයි කියලා. ඉතින් මේ ජිප්යොන් 4G කියන දියර පොහොරක වගේම අද මං ඔයාලත් එක්ක කතා කරා මේ 4G කියලා කියන්නේ මෙයාලගේ හතරවෙනි පරම්පරාවේ දියර පොහොර එකක් කියන එක තමයි මේකෙන් අදහස් කරලා තියෙන්නේ. ඉතින් මේ පොහොර පරම්පරාව ගැනත් ඒ වගේම මේ නැනෝ ෆර්ටිලයිසර් එකක්. මේකෙත් නැනෝ අංශු අඩංගු විදියට තමයි හදලා තියෙන්නේ. ඉතින් මේ නැනෝ පොහොර කියන්නේ මොනවද මේ වගේ විස්තර ටිකක් කතා කරනවා. ඉතින් අපි වැඩි වෙලා ගන්න නැතුව අපි යමු අපේ මාතෘකාවට. අපි මුලින්ම කතා කරමු මේ ජිප්යොන් 4G කියන දියර පොහොර එක මේ නැනෝ ටෙක්නොලොජි පාවිච්චි කරලා නිෂ්පාදනය කරලා තියෙන මේ දියර පොහොර එක කොහොමද නිෂ්පාදනය කරලා තියෙන්නේ කියලා. ජිප්යොන් 4G කියන්නේ ඇත්තටම ජිප්යොන් 4G කියන දියර පොහොර එක හදන මව් සමාගම. එහෙම නැත්නම් මේ නිෂ්පාදනය සිද්ධ කරන්නේ දකුණු කොරියාවේ නොන්බුක් කියන සමාගම. මේ සමාගම ගැන පොඩ්ඩක් කතා කරොත් මේක 2017 තමයි ආරම්භ කරලා තියෙන්නේ. ඇත්තටම මෙයාලා මුලින්ම නෝනි ජූස් එක තමයි මුලින්ම හදලා තියෙන්නේ. ඒ නිෂ්පාදන ආරම්භ කළා ඇමරිකාව, ඉන්දුනීසියාව, ඒ වගේම තායිලන්තය කියන රටවල් වල ශාඛා පිටවනවා. ඒ වගේම මෙයාලගේ නෝනි ජූස් වලටම විශේෂයෙන් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් ඉන්දුනීසියාවේ මේ වෙද්දී ආරම්භ කරලා තියෙනවා. ඊට පස්සේ මෙයාලා නැනෝ ටෙක්නොලොජි පාවිච්චි කරලා මේ දියර පොහොර නිෂ්පාදනයත් ආරම්භ කරලා තියෙනවා. ඉතින් අපි බලමු පොඩ්ඩක් මේ නැනෝ පොහොර කියන්නේ මොනවද කියලා. තුන්වෙනි පරම්පරාවේ තමයි ඇත්තටම මේ නැනෝ ටෙක්නොලොජි එක පටන් ගන්නෙ දියර පොහොර වලට. මේක ගැන කතා කරද්දී මේ නැනෝ ටෙක්නොලොජි කියලා කියන්නේ මේකේ අංශු වල ප්‍රමාණය තමයි මෙතනින් අදහස් කරන්නේ. පෝෂ්‍ය පදාර්ථ වල ප්‍රමාණය ගත්තොත් නැනෝමීටර් 1ත් නැනෝමීටර් 100ත් වගේ ප්‍රමාණයේ කුඩා අංශු විදියට තමයි මේ පෝෂක නිෂ්පාදනය කරන්නේ. ඒ කියන්නේ ඉතාමත් කුඩා අංශු තියෙන්නේ ශාකයකට පෝෂ්‍ය පදාර්ථ පහසුවෙන් ගන්න පුළුවන් විදිහට වගේම ප්‍රමාණයෙන් කුඩා නිසා මේ පෝෂ්‍ය පදාර්ථ වැඩි පෘෂ්ඨයක් මත ඉතාමත් කාර්යක්ෂමව ක්‍රියාත්මක වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම ශාකයේ මේ සෛල වලට ඉක්මනින් අවශෝෂණය කරගෙන ශාකයට ප්‍රතිචාර දක්වන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. ඉතින් ඒක තමයි මේ නැනෝ ටෙක්නොලොජි වලින් හදන දියර පොහොර වල විශේෂ ලක්ෂණය වෙන්නේ. ඊළඟට අපි මේ ජිප්යොන් දියර පොහොර එකේ අඩංගු පෝෂක ප්‍රමාණ එක පෝෂක වල සංයුතිය ගැන කතා කරොත් මේකේ නයිට්‍රජන් 118.38ක් තියෙනවා. ඒ වගේම පොටෑසියම් 101.34ක් තියෙනවා. ඒ වගේම සල්ෆර් 102.4ක් අඩංගු වෙනවා. ඊට අමතරව සිංක්, බෝරෝන් කියන අංශු මාත්‍ර මූලද්‍රව්‍යත් අඩංගු වෙනවා. මේකේ සල්ෆර් වල විශේෂත්වය තමයි මේකෙන් පලිබෝධ පාලනයටත් විශේෂ හැකියාවක් තියෙනවා මේ ජිප්යොන් 4G කියන දියර පොහොර එකේ. යොදා ගන්න පුළුවන් භෝග ඒ වගේම යොදන්න ඕන ප්‍රමාණය ගැන අපි පොඩ්ඩක් කතා කරොත් සාමාන්‍ය මේක යොදන්නේ රනිල කුලේ භෝගන. අපි උදාහරණයක් විදිහට ගත්තාම මුං, මෑ, වැටකොළු, කරවිල, පතෝල මේ වගේ රනිල කුලේ ඒ වගේම කුකබිටේසිය කුලේ භෝග වලට සාමාන්‍ය මෙයාලා නිර්දේශ කරලා තියෙනවා. පැලාවදිය නම් වගාව තියෙන්නේ මිලිලීටර් 20ක් දවස් 10කට වතාවක් යොදන්න කියලා. ලීටර් 16 ටැංකියට. ඒ වගේම අස්වනු නෙල්නවදිය නම් තියෙන්නේ මිලිලීටර් 30ක් ලීටර් 16කට දවස් 10කට වතාවක් යොදන්න තමයි මෙතන නිර්දේශ කරලා තියෙන්නේ. ඒ වගේම සොලනේසිය කුලේ භෝගයන් නම් වගා කරලා තියෙන්නේ මේ දියර පොහොර එක. උදාහරණ විදිහට ගත්තොත් අමු මිරිස්, මාළු මිරිස්, වම්බටු, තිබ්බටු, දුම්කොළ මේ කුලේ භෝග වලට යොදන්න පුළුවන්. එතනදී පැලාවදිය නම් වගේ පැල තියෙන්නේ. එතනත් ජිප්යොන් දියර පොහොර එකෙන් මිලිලීටර් 30ක් ලීටර් 16 ටැංකියට දවස් 10කට වතාවක් යොදන්න පුළුවන්. ඒ වගේම අස්වනු නෙලන අවස්ථාවේ නම් තියෙන්නේ මිලිලීටර් 40ක් දවස් 10කට වතාවක් යොදන්න පුළුවන්. එතන ලීටර් 16ට තමයි නිර්දේශ කරලා තියෙන්නේ. මෙතනදී තවත් විශේෂ දෙයක් කියනවා. මූලික පොහොර ඇත්තම යොදන්න ඕනේ. ඒ පැල හිටවන වෙලාවේ අපි යොදන මූලික පොහොර යොදන්න ඕනේ. ඒ වගේම මල් හට ගන්න කාලෙත් පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම් අඩංගු අපි පොහොර යොදනවා නම් ඒ පොහොර යොදන්න ඕනේ. ඊට අමතරව අංශු මාත්‍ර මූලද්‍රව්‍ය විදියට අමතර පෝෂක ලබා දෙන්නේ. ඒ වගේම ශාකයේ වර්ධනය උත්තේජනය කරන්න තමයි මේ ජිප්යොන් 4G කියන දියර පොහොර එක යොදාගන්නේ. ඒ වගේම වී වගාවටත් මේක යොදන්න පුළුවන් කියලා තියෙනවා. ඒකේ ඉතින් වී වගා කරනවා නම් දවස් 14න් මිලිලීටර් 50ක් ඒ වගේ ටැංකි 10ක්. ඒ කියන්නේ මිලිලීටර් 500ක් තමයි නිර්දේශ කරන්නේ සමන් ටැංකි 10කට. දවස් 28න් නම් මිලිලීටර් 70ක් දාන්න පුළුවන්. ඒ වගේම දවස් 45න් නම් මිලිලීටර් 80ක් යොදන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ විදිහට තමයි වී වගා කරනවා නම් නිර්දේශ කරලා තියෙන්නේ. ඒ වගේම බඩේරු වගාවක් කරනවා නම් සාමාන්‍යයෙන් සති 3ක 4ක
වගාවක් නම් ජලය ලීටර් 16ට දියර පොහොරයකින් මිලිලීටර් 60ක් ඒ වගේම සාමාන්‍යයෙන් වර්ධන අවධිය අවසන් වෙලා මේ පරිණත අවධියට එද්දී ඒ කියන්නේ මේ බඩිරු වගාවේ වගේ මල් පිපෙන වෙලාවේ මිලිලීටර් 60ක් ජලය ලීටර් 16කට. ඒ කියන්නේ මෙතන ටැංකි 8කට ප්‍රමාණවත් වෙන විදිහට තමයි නිර්දේශ කරලා තියෙන්නේ. ඒ වගේම තේ වගාව කරනවා නම් තේ වගාවේදී ජලය ලීටර් 16කට මිලිලීටර් 50ක් විදිහට තමයි නිර්දේශ කරලා තියෙන්නේ. ඉතින් මේකේ ජිප්සෝන් 4G කියලා තමයි මේ පොහොර එක හඳුන්වන්නේ. ඉතින් මේ 4 වෙනි පරම්පරාවේ දියර පොහොරක් කියන එක තමයි මේකෙන් අදහස් කරලා තියෙන්නේ. 4 වෙනි පරම්පරාවේ පොහොර ගැන කතා කරොත් 3 වෙනි පරම්පරාවේ නිෂ්පාදනවල මූලධර්ම තමයි ඇත්තටම 4 වෙනි පරම්පරාවටත් එන්නේ. ඒ කියන්නේ මේ නැනෝ ටෙක්නොලොජි වගේම බයෝ ටෙක්නොලොජි මේ දේවල් මුල් කරගෙන තමයි මේ පොහොර තවදුරටත් දියුණු කරන්නේ. 4 වෙනි පරම්පරාවේ පොහොරවල විශේෂත්වය තමයි පෝෂක අපතේ යාම වළක්වන්න පොහොර සංකීර්ණ ඉතාමත් ඉහළ පාලන තත්ත්වයක් යටතේ නිෂ්පාදනය කරලා ඒ වගේම පෝෂක නිදහස් කිරීම අවශ්‍යම වෙලාවේ ඉතාමත් අවශ්‍ය ප්‍රමාණයම විතරක් නිදහස් ගන්න පුළුවන් විදිහට නිෂ්පාදනය කරනවා. ඉතින් මේ 4 වෙනි පරම්පරාවේ පොහොර තමයි DCT. එහෙම නැත්නම් dual coated technology කියලා කියන්නේ. ඉතින් මෙතනදී අපි මීට කලිනුත් වීඩියෝ එක කතා කරා මේ ඔස්මෝකෝට් කියන පොහොරක් ගැන කතා කරද්දී අතරම මෙයාලා මේ ටෙක්නොලොජි එක පාවිච්චි කරනවා. ඉතින් මේ 4 වෙනි පරම්පරාවේ පොහොර නිෂ්පාදනය කරනකොට මේ ස්තර කීපයකින් ඒ කියන්නේ බහු ස්තර ආලේපනයක් තියෙන එකේ වාසිය තමයි පෝෂක ක්‍රමවත්ව ප්‍රෝග්‍රෑම් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ක්‍රමලේඛනය කරන්න පුළුවන් මේ අධීරයෙන් අධීරයට පෝෂක නිදහස් ගන්න. අපි උදාහරණයක් විදිහට ගත්තොත් පළවෙනි ලේයර් එකේ පෝෂක නිදහස් කරලා පස්සේ මාස කිහිපයකින් දෙවෙනි ලේයර් එකේ පෝෂක නිදහස් ගන්න පුළුවන් වෙන විදිහට මේක නිර්මාණය කරන්න පුළුවන්. මොකද ඒකෙන් ශාකයේ පෝෂක ඌනතා, ඒ කියන්නේ පෝෂක අවශ්‍ය ප්‍රමාණයට ගත්තට පස්සේ එයාට ඊළඟට පෝෂක අවශ්‍ය වෙද්දී ඒ පෝෂක නිදහස් ගන්න පුළුවන් වෙන විදිහට තමයි මේ පොහොර වර්ග නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒක කාර්යක්ෂමතාවයට සෑහෙනම වටිනවා. ඊළඟට අපි කැප්සියුලගත ජෛව පොහොර ගැන කතා කරොත් මේ පොහොර නිෂ්පාදනය කරන්නේ රසායනික පොහොරවල ඉන්නවා මේ භෝග වගාවක ඒ වගේම පසෙහි ජීවත් වෙන්න ඕන ඒ වගේම වගාවකට අත්‍යවශ්‍ය ශුද්ධ ජීවීන්. ඉතින් මේ ශුද්ධ ජීවීන් ඒ වගේම මේ රසායනික පොහොර දෙකම එකතු කරලා මේකට ඇත්තම පේටන්ට් බලපත්‍රයක් තියෙන විශේෂ තාක්ෂණික දැනුමක් තියෙන සමාගම් මේ දේ කරනවා. ශුද්ධ ජීවීන්ගේ රසායනික ද්‍රව්‍ය වලින් ආරක්ෂා කරගෙන මේ පෝෂක පසට එකතු කරාම ගොඩක් පහසුවෙන් පෝෂක අවශෝෂණය කරගන්න පුළුවන් වගේම මේ පාංශු පරිසරය භෝගයකට ඉතාමත් ගැළපෙන මට්ටමට දියුණු කරනවා. ඉතින් ඒක තමයි මේ encapsulated biofertilizer එහෙම නැත්නම් මේ විශේෂිත ජෛව පොහොරවල විශේෂත්වය වෙන්නේ. ඒ වගේම මේ වෙද්දී 4R නියුට්‍රියන්ට් විශේෂිත තාක්ෂණික ක්‍රමවේද භාවිතා කරලා මේ දැන් මේ වෙද්දී බලන්නේ 4 වෙනි පරම්පරාව පොහොර නිෂ්පාදන සමාගම් බලන්නේ සස්ටේනබිලිටි එහෙම නැත්නම් තීරසාරභාවය එහෙම නැත්නම් අවශ්‍ය සම්පත් උපරිම ප්‍රයෝජනට අරගෙන මේ සම්පත් වලින් උපරිම ප්‍රයෝජන අරගෙන ඉදිරි පරම්පරාවටත් මේ සම්පත් ඉතුරු කරලා මේ පෝෂක උපරිම කාර්යක්ෂමතාවයකින් ගන්න එක තමයි දැන් ගොඩක්ම ફોකස් කරන්නේ, ගොඩක්ම අවධානය යොමු කරන්නේ. ඉතින් මේකෙදි ගොඩක් පොහොර කර්මාන්තයේ සංවර්ධනය කරනවා නිවැරදි ප්‍රභවයක්, ඒ වගේම නිවැරදි අනුපාතයක්, නිවැරදි වේලාවට, නිවැරදි ස්ථානයට පෝෂක දෙන්න පුළුවන් වෙන විදිහේ මේක දියුණු කරන ක්‍රමවේදයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේක ඉස්සරහට ගොඩක් වෙලාවට මේ පොහොර වලට ගොඩක් නැනෝ ටෙක්නොලොජි ආව වගේම අපිට බලා ගන්න පුළුවන් ඒ සමානට මේ AI බේස් වෙච්ච තාක්ෂණික ක්‍රමවේදයන් එක්ක ගොඩක් වෙලාවට දැනටමත් මැෂිනරිස් මේ වෙද්දි ඩෙවලොප් කරලා තියෙනවා. ඒ වගේම ඩ්‍රෝන් ටෙක්නොලොජි මේ වෙද්දි දියුණු කරලා තියෙනවා. එතකොට අපිට අදහසක් ගන්න පුළුවන් මේ විදිහේ පොහොර නිෂ්පාදනය කරාම මේ ඩ්‍රෝන් වලින් ගන්න මැප්ස් වලින් එහෙම නැත්නම් මේ සිතියම් වලට අනුව ඒ තැනට අදාළ ප්‍රමාණයෙන් පොහොර නිෂ්පාදනය කරාම ඒ විදිහට යොදන්න පුළුවන් වෙන විදිහට මේක දියුණු වෙයි. ඒකත් එක්ක කාර්යක්ෂමතාවය සෑහෙන ඉස්සරහට දියුණු වෙයි. වගේම විශාල දත්ත ප්‍රමාණයක් මත තීරණ ගන්න ස්වයංක්‍රීයව මේ යන්ත්‍ර සූත්‍ර වලටම ඉස්සරහට හැකියාව ලැබෙයි. ඉතින් ඒ තත්ත්වයට දැන් දියුණු වෙලා තියෙනවා. ඉතින් අදමට ඔයාලත් එක්ක කතා කරන්න ඕන උනේ ජිප්සෝන් 4G කියන මේ පොහොර එක ගැන. ඉතින් මම හිතනවා ඔයාලා අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඔයාලා අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඔයාලා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉතින් මේ වගේම තවත් ලස්සන වීඩියෝ එකකින් අපි ඉක්මනින් මුණ ගැහෙමු.